සීතලේ ගැහි අපි අද යන්නේ හමුතලේ තියෙන තවත් ලස්සන තැනක් බලන්න. People's Bank ATM එක. හැමෝම කියන විදිහට නම් ඉතින් ලංකාවේ තියෙන ලස්සනම ATM එකලු. අනේ මන්ද ඉතින් ඔයාලම බලන්නකො ලස්සනයිද කියලා. හපතලේ ටවුන් එකෙන් හරවනකොටම ඔයාලා නම් දන්නවා අපි අද කොහෙද මේ යන්නේ කියලා. මේ තමයි හපතලේ දඹේ දැන්න පාර. ලොකු පාරක් නම් නෙමෙයි ඉතින් මේක. හරිම පටු ගොඩක් පරිස්සමින් යන්න ඕනි ලස්සන පාරක් මේක. කඩචෝර පිස්සු වැඩ ගොඩක් පිරුණු හරිම ආසාවෙන් යන ගමනක් මේක. වැඩි විව් එකක් නම් පේන්නේ නෑ ඉතින් අද ඒ තරමටම මීදුම. ලංකාවේ තියෙන ලොකුම තේ ෆැක්ටරි එකත් පහ කරන් වැස්සයි සීතලයි එක්ක හරි මෙහෙමින් පරිස්සමින් කන්ද වලට වෙන්න ඕනේ. සීතලේ ගැහි ටිකට් එකකුත් අරන් අපි මේ යන්නේ හපුතලේ දඹේ තැන්නේ බණ්ඩාරවිල පූනාගල කඳු අතර කඳු ඉස්මත්තේ තියෙන ලිෆ්ටන් සීට් විව් පොයින්ට් එක බලන්න. ඔන්න අපි එතෙන්ට ආවා. ඔයාලා දන්නවද ලෝකයේ තියෙන රසම තේ විදිහට එදා මුළු ලෝකෙම කිව්වේ තෝමස් ලිප්ටන්ගේ තේ වත්තේ තියෙන තේකොළ ගැන. ලිප්ටන් තේ සන්නාමය ලෝකෙටම අරන් ගිය තෝමස් ලිප්ටන් මහතා එයාගේ දඹේ දැන තේ වතේ ලස්සන බලන්න නිදහසේ ගත කරපු ලස්සන තැන තමයි මේ. වැස්ස නැති හොඳට අවුව වැටුණු දවසට ආවොත් මධ්‍යම පළාත, ඌරු පළාත, සබරගමු පළාත, දකුණු පළාත, නැගෙනහිර පළාත මෙතන ඉඳන් හරි ලස්සනට බලා ගන්න පුළුවන්. මේ දඹේ දැන තේ වතේ අය අක්කර 925 සමන්විත වෙනවා. මීදුම නිසා විව් පොයින්ට් එකේ කුත් පේන්නේ නැති නිසා අපි ආයේ හපතලේ ටවුන් එකට ආවා. හපතලේ ටවුන් එකෙන් කෝච්චියක් බැලුවා අපි දැන් යන්න හදන්නේ හොල්මන් පාරක් බලන්න. මීදුමයි වෙහි අඳුරයි තීතලා පාරට අරන් වෙ තිබ්බේ අමුතුම වයිබ් එකක්. අහසින් වැටෙන ලංකාවේ උසම දියැලක් බලලා උණු මූණු රසම රස කෝප්පයකුත් බීලා ගමන ඉවර කරමුද? ආයෙත් ලස්සන දවසක එනකම් පරිස්සමින් ඉන්න හාද? ගිහින් එන්නම්.